මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් මාව දැම්මම subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එක අප්ලෝඩ් කර ගාම ඔයාලට notification හරහා දැනගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අද මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක්. 2025ට හරියන්න ඔයාගේ WhatsApp account එක සදහටම delete කරන්න කොහොමද කියලා අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිත් තියෙනවා. මුලින්ම ඔයාගේ WhatsApp app එක open දෙන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න ඕනේ ඔයාගේ WhatsApp app එක update ඇවිල්ලා තියෙනව නැද්ද කියලා. ඔයා ඒක බලලා update දෙන්න. එතකොට තමයි අලුතින් features එම ඔයාගේ WhatsApp app එකට එකතු වෙන්නේ. හරි. ඔයාගේ WhatsApp app එක අප්ඩේට් කරලා තියෙනවා නම් ඔයා මෙතනින් ඕපන් කරගන්න. මාත් මෙතනින් ඕපන් කරගන්නවා. හරි ඕපන් දුන්නාට පස්සේ ඔයාලට වෙනවා ඇති උඩින්ම තිත් තුනක් තියෙනවා. ඔය තිත් තුන අයිකන් එක ඔබන්න. ඒ වුණාට පස්සේ ඔයාලට යටින්ම පේනවා ඇති settings කියලා අයිකන් එකක්. ඔය එක ඔබන්න. ඒ වුණාට පස්සේ ඔයාලට වෙනවා ඇති උඩින්ම තියෙන account කියලා යතුරුක වගේ ෆොටෝ එකක් තියෙනවා. ඔය එක ඔබන්න. එපුවාට පස්සේ ඔයාලට පේනවා ඇති යටින්ම තියෙනවා delete account කියලා එකක්. ඔයා ඒක ඔබන්න. එපුවාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යටින්නේ. ඔයාලට මෙතනින් පේනවා ඇති phone number කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය කරන phone number එක තමයි මෙතනින් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට දැන් delete කරන්න ඕනේ phone number එක මෙතනින් දෙන්න තියෙන්නේ. ඔයා මෙතනින් ඔයාගේ delete කරන්න ඕනේ phone number එක මෙතනින් දෙන්න. ඔයා මෙතනින් ෆෝන් නම්බරය දෙනකොට ඔයා බිංදුව ගහන්න නැතුව මෙතනින් ඔයාගේ නම්බරය දෙන්න. මම දැන් මගේ නම්බරය මෙතනින් ගහනවා. හරි මම දැන් නම්බරය ගැහුවා. ගහලා ඔයාලට වෙනවා ඉතින් මෙතනින් delete account කියලා එකක් තියෙනවා. ඔයා ඒක ඔබන්න. ඒ වුණාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතනින් option දෙකක් තියෙනවා. මේකෙන් ඔයාලට කියන්නේ WhatsApp එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් නැත්නම් මොකක් හරි එකක් ඔයාලට පැමිණිල්ලක් කරන්න තියෙන මෙතන. ඒ කියන්නේ WhatsApp එක ගැන. ඉතින් මට ඒක මොකුත් කරන්න ඕනේ නැහැ. ඒකින්ද මම ඒව මොකුත් දෙන්නේ නැහැ. මගේ WhatsApp එක delete කරන්න ඕනේ. ඒකින්ද මම recommend කරන්නේ ඒව මොකුත් දෙන්න ඕනේ නැහැ. මොකද WhatsApp account එකේ මොකුත් වැරද්දක් නැති හින්දා මම මෙතන යටින්ම තියෙනවා delete account කියලා එකක්. ඒක මම ඔබනවා. ඊපුවාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේම නම්බරෙත් එක්ක වැටිලා delete account කියලා එකක් තියෙනවා. මම ඒක ඔබනවා. යටම තියෙනවා. ඊපුවාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන load වෙනවා. load වෙලා ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට වැටෙන්නේ. දැන් හරි වාගේ WhatsApp එක සදාටම delete වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. ඔයගොල්ලෝගේ යාළුවන්ටත් මේක share කරන්න. මේක හොඳයි නම් like එකක් දාන්න. ඔයාගේ අදහස් පළ කරලා යන්න comment එකෙන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.